समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से පින්වත්නි අපි අද බලාපොරොත්තු වෙනවා මේ ත්‍රිපිටක ධර්මයේ තියෙන ඊ타මාත්ම වැදගත් ඊ타මාත්ම ගැඹුරු ඒ වගේම මූලිකම කාරණා කීපයක් දේශනා කරන්න. මේ මූලිකම කාරණා දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ චූලහත්ති පද උපමා සූත්‍රය. මේ උපමාවක්. උපමා කරලා බුදුහාමුදුරුවෝ නොයෙක් දේවල් උපමා කරලා සූත්‍ර ධර්ම දේශනා කළා. චූලහත්ති පද උපමා කියන්නේ මේ මහා ධර්මස්කන්ධය දරාගෙන ඉන්නේ පද හතරකින්. ඇටෙක්ගේ මහා විශාල ශරීර කඳ දරාගෙන ඉන්නේ කුඩා කකුල් හතරකින්. ඊට වඩා පොඩි කකුල් හතරක්. ඒ වගේ මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුල දේශනා කර වදාළ මේ මහා ධර්මස්කන්ධය දරාගෙන ඉන්නේ බුද්ධ ඥාන පද හතරකින්. ඒක උපමාව කළේ එහෙමයි. ඉතින් ඒ අනුව මේ චූලහත්ති පද උපමා සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ සූත්‍රයක්. මේකට මුල්ලෝ කාරණා කිහිපෙකුත් තියෙනවා. ඒ වගේම මේ චූලහත්ති පද උපමා සූත්‍රය මිහිඳු හාමුදුරුවොත් නැවත මේ බුද්ධ ශාසනය නගා සිටවීමට අනුරාධපුරයට පැමිණි මිහිඳු හාමුදුරුවෝ අනුරාධපුරයේ හිටිය ඒ ජනතාවට මේ ධර්මය තේරුම් නොගත්ත ජනතාවට මුලින්ම දේශනා කරපු සූත්‍රය චූලහත්ති පද උපමා සූත්‍රය. ඒක නිසා අදටත් මේ ආගමක් අදහන නිවන් මඟ ඒ ආගමෙන් වහාගත්ත ධර්මයක් තේරුම් නොගත්ත කෙනෙකුට මේ චූලහත්ති පද උපමා සූත්‍රය නැවත දේශනා කරලා මේ ධර්මය මතු කරන්නට අවශ්‍යයි. ඉතින් ඒක නිසා මීට කලිනුත් විවිධ අවස්ථාවල නොයෙක් වර මේ චූලහත්ති පද උපමා සූත්‍රය දේශනා කළා. බුදුහාමුදුරුවෝ දේශනා කළා, මිහිඳු හාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම තවත් නොයෙක් ආර්යයන් වහන්සේලා දේශනා කළා. ඒ වගේම මේ නැවත වර්තමාන මොහොතේ මම නැවතත් මේ චූලහත්ති පද උපමා සූත්‍රය දේශනා කරනවා. ඉතින් ඒක නිසා මේ ධර්මය නොදන්නා ආගමකින් නිවන් මඟ වහගත්ත ධර්මය වහගත්ත කෙනෙකුට මේ බුද්ධ ඥාන පද හතර ඊටාම වැදගත්. මේ චූලහත්ති පද උපමා සූත්‍රයේ තියෙන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් බලන්න ඕනේ. මේ උපමාවට ගැඹුරෙන් පරමාර්ථ ධර්මයක් මේකේ ගැඹෙලා තියෙනවා. මේ බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ
සූත්‍ර පිටකයේ තියෙන චූලහත්ති පද උපමා සූත්‍රය බොහොම දිග සූත්‍රයක් පිටු 30ක් විතර තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ චූලහත්ති පද උපමා සූත්‍රයේ අඩු වශයෙන් මේ බුද්ධ ඥාන පද 4 අද මේක මතු කරලා පෙන්වන්න. මේ චූලහත්ති පද උපම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළ සූත්‍රය ඒ වගේම මිහිඳු හාමුදුරුවෝ දේශනා කළ මේ සූත්‍රයේ තියෙන්නේ එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනයේ අනාථපිණ්ඩිකස්සාරාමේ බුදුහාමුදුරුවෝ ජේතවනා විහාරේ දෙව්රම්බේරේ වැඩ වාසය කරන කාලේ තේනකෝ පන සමයෙන්ම ජානුස්සෝනි බ්‍රාහ්මනා සබ්බසේතේන වලහීරේ රතේන සාවත්තියා නීයාති දිවසති. මේ ජානුස්සෝනි කියලා ඒ සවැත් නුවර බුදුහාමුදුරුවෝ වැඩවසන කාලේ ජානුස්සෝනි කියන බොහොම පෝසත් බ්‍රාහ්මණයෙක් හිටියා. ඊටාම පෝසත් බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණයාට හිටියා සුදු අශ්වයෝ. සුදු අශ්වය බැඳ මේ එළවූ රථයකින් තමා මේ සවැත් නුවර මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා රථයකින් සුදු අශ්වය බැඳ රථයකින් තමා ගමන් කළේ. එහෙම ගමන් කරන ජානුස්සෝනි බාසනයා අද්දසාකෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ පිලෝතිකං පරිබ්බාජකං දුරතෝව ආගංචෝ දිස්වාන පිලෝතිකා පරිබ්බාජක ඒ තදෝච. මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා ඒ සුදු අශ්වය බැඳ අශ්වරථයකින් එනකොට ඈත දිහාම දැක්කා මේ පිලෝතිකන් කියන පරිබ්‍රාජකයා. ඒ කාලේ බ්‍රාහ්මණයොත් හිටියා පරිබ්‍රාජකයොත් හිටියා. බුදුහාමුදුරුවොත් හිටියා බුද්ධ ශ්‍රාවකයොත් හිටියා. මේ පිලෝතික කියන්නේ පරිබ්‍රාජකයෙක්. පරිබ්‍රාජකයෝ කියන්නේ තව වෙනත් ආගම්කාරයෝ හිටියන්නේ නිගණ්ඨයෝ පරිබ්‍රාජකයෝ තීර්ථකයෝ මහාන බමුණෝ. ඒක නිසා මේ ජානුස්සෝනි කියන පුද්ගලයා බ්‍රාහ්මණයෙක් පිලෝතික කියන පුද්ගලයා පරිබ්‍රාජකයෙක්. මේ පරිබ්‍රාජකයා පයින් ඈත තියාම මේ මග එනවා. මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා අර අශ්ව කරත්ත නැගලා ගමන් කරනවා. මෙහෙම අශ්ව කරත්ත නැගලා එන ජානුස්සෝනි බ්‍රාහ්මණයා මේ පිලෝතික පරිබ්‍රාජකයව දැක්කා. හන්ද කුතෝ බවං පච්චායතෝ ආගච්ඡති දිවා දිවසාති. මේ පරිබ්‍රාජකයා පිලෝතික පරිබ්‍රාජකයාගේ මූණ හොඳට බොහොම පිරිසිදුව බොහොම පැහැපත්ව මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා ඈත තියාම දැක්කා. දැකලා මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා අර සුදු අශ්වයාගේ අශ්ව කරත්තේ හිටිය ජානුස්සෝනි බ්‍රාහ්මණයා මේ පිලෝතික පරිබ්‍රාජකයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. තංකින් මඤ්ඤත බවං පච්චායතෝ සමනස්ස ගෝතමස්ස පඤ්ඤායත්තා පණ්ඩිතෝ මඤ්ඤති. මේ එන පිලෝතික බ්‍රාහ්මණයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ඊතෝහිකෝ අහංකෝ ගජ්ජාමි සමනස්ස ගෝතමස්ස සාන්තිකාති. මේ බොහොම මූණ පැහැපත් කොහේ ඉඳන්ද කොහේ ගියාද මොකද්ද ඔබගේ මේ පැහැපත්කමට මේ මූණේ තියෙන සිරියාවට හේතුව කියලා ඇහුවා. ඇහුවාම ඊට පස්සේ මේ පිලෝතික පරිබ්‍රාජකයා කිව්වා කෝ චාංකෝ සමනස්ස ගෝතමස්ස පඤ්ඤා චේතියං ඥානිස්සාමි තෝපි නූනස්ස තාදිතෝසෝ සමනස්ස ගෝතමස්ස පඤ්ඤායත ඥානති. කිව්වා මම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හම්බ වෙලා බණක් අහුවා ධර්මයක් ඇහුවා. මේ ධර්මය ඇහුවා ඒක නිසා මගේ හිතේ මේ වගේ යම් ආකාරයකට මේ පැහැපත් බවක් පිරිසුදු බවක් ඇති වුණා. ඒකයි මේ මගේ වෙනස කියලා මේ පිලෝතික පරිබ්‍රාජකයා මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයාට දැන් මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයාත් අශ්ව කරත්තේ නවත්තලා කරත්තෙන් බෑලා
මේ පිලෝතික පරිබ්‍රාජකයත් එක්ක දැන් කතා කරනවා. මොකද්ද මේ වෙනසට හේතුව? කොහේ ඉඳලාද ආවේ? මොකද්ද බැහැවුව ධර්මයේ? මේ වගේ ප්‍රශ්න ඇහුවා. ඒ ගමන මෙහෙම මේ දෙන්නගේ කතාවෙන් ඊට පස්සේ මේ පිලෝතික පරිබ්‍රාජකයා කිව්වා ජානිසෝනි බ්‍රාහ්මණයාට සේයතාපිකෝ කුසලෝ නාගවනිකෝ නාගවතං පවිසෙයං සෝ පස්සෙය නාගවනේ මහන්තං හට්ටිපදං දීගතෝ ආයතං තිරියංච වත්තං සෝ නිත්තං ගච්ඡේය මහා වතබෝ නාගෝති ඒවමකෝ අහංකෝ යතෝ අද්දසං සමනේ ගෝතමී චත්තාරි පදානි. මේ 4 පදයක් චත්තාරි පදානි අටහං නිට්ඨම ගමං සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. මෙහෙම ශ්‍රාවක සංඝයා මෙහෙවන ශික්ෂණය කරන මේ චත්තාරි පදානි ගෝතමෝ මේ 4 පදයක් එහෙම නැත්නම් මේ ඥාන පද 4ක් මේ ගෞතම බුදුහාමුදුරුවන්ගෙන් මේ පිලෝතික බ්‍රාහ්මණ මේ පරිබ්‍රාජකයා අහගත්තා කිව්වා. මේ අහගත්තාම ඒ පුද්ගලයාටත් මේ පිලෝතික පරිබ්‍රාජකයාටත් මේ ධර්මයක් යථා පරිදි තේරුම් ගත්තා. ඒ අනුව එයත් පිලෝතික පරිබ්‍රාජකයාත් භාග්‍යවතුන් වහන්සේගේ ඒ සුතවත් අරිය ශ්‍රාවකයෙක් ශ්‍රාවක සංඝ බවට පත් වුණා කියලා මේ පරිබ්‍රාජකයා පිලෝතික පරිබ්‍රාජකයා ජානිසෝනි බ්‍රාහ්මණයාට කිව්වා. ජානිසෝනි බ්‍රාහ්මණයාට ඒ ගමන මේක අහන්න හිතුණා. මොකද්ද බහගත්ත ඔය මේ ඥානපද 4 ධර්මපද 4 කියලා ඇහුවා. ඒ ගමන මේ පිලෝතික පරිබ්‍රාජකයා ජානිසෝනි බ්‍රාහ්මණයාට තාම බුදුහාමුදුරුවෝ හම්බුලා නැහැ. පරිබ්‍රාජකයා මේ ඊට පස්සේ පිලෝතික මේ තමන් අහගත්ත දේ බුදුහාමුදුරුවන්ගෙන් අහගත්ත දේ මේ ජානිසෝනි බ්‍රාහ්මණයාට දේශනා කිව්වා පළවෙනි එක ඉදාහං බෝ පස්සාමි ඒකච්චේ කට්ටිය පණ්ඩිතේ නිපුනේ කත පරප්පාදේ වාල වේදි රූපේ ගෝබින්නති මඤ්ඤේ චරන්ති පඤ්ඤාගතේන දිට්ඨිගතානි තේ සුනන්ති සමනෝ කලුකෝ භෝගතමෝ අමුකන්නාම ගාමං වා නිගමං වා ඕසරිත්වා තේ පඤ්ඤං අபிසංකං රොන්ති ඉමං මයං පඤ්ඤං සමනං ගෝතමං උපසංගමිත්වා පුජ්ජිසාමි ඒවංචකෝ පුට්ටෝ ඒවං ව්‍යාකරිස්සති ඒවමස්ස පයං පදං ආරෝපෙස්සාමි ඒවං කෝ පුට්ටෝ ඒවං ව්‍යාකරිස්සති ඒවං පීමයන් වාදං ආරෝපෙස්සාමි. මෙහෙම මේ පරිබ්‍රාජකයා කියනවා පින්වත මම මේ ලෝකේ යම් කෙනෙක් සෝකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් මේ සිඳින්නෙක් මේ නැතිරෙද්ද එබඳු සියුම් බුද්ධිය ඇති අනුන්නා කලවිරු වාද ඇති වාලවේ දුනුආයන් වැනි වූ ඇතැම් ශාක්ෂිය පණ්ඩිතයන් කෙනෙකුන් දැක්කා. ඔහු ශ්‍රමණ බවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම් ගමට හෝ පැමිණේ නම් මේ වගේ ධර්මයක් දේශනා කරනවා. ඒ ශාක්ෂියන් පණ්ඩිතයන් මෙල්ල කරනවා. ඒ අනුව මමත් මේ වගේ ධර්මයක් අහගත්තා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ ගමන කිව්වා තේ සුනන්ති එහෙමනම් මොකද්ද මේ අහගත්ත ධර්මයේ කියලා ඇහුවා. ඒ ගමන කිව්වා මේ භගවත් ශ්‍රමණ වූ ගෞතමයන් මෙම ගම් නියම් ගම් වලට ගිහිල්ලා මෙහෙම මිනිස්සු හම්බ වෙලා තේ සමනෝ ගෝතමෝ තේන උපසංගමිති තේ සමනෝ ගෝතමෝ ධම්මියා කතාය. මේ ධර්මයක් දේශනා කරනවා ධම්මියා කතාය. මේ 4 පද තමයි ධම්මියා කතාය සංදේශේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති. මේ ඥාන පද 4ක් බුද්ධ ඥාන පද 4ක් දේශනා කරනවා ධම්මියා කතාය. මේක තමයි ගෞතම බුදු පියාණන් වහන්සේගේ ධම්මියා කතාය. මේ ධර්ම කතාව සංදේශේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති තේ සමනෝ ගෝතමෝ ධම්මියා කතාය සන්දස්සිතා සම්මාදපිතා
samuttejiතා sampahansitaa न चेव समनंगोतमं पඤ්ඤම් පුජ්ජಂತಿ කිසි කෙනෙකුට මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ මේ ධර්ම කතාව අහන කෙනෙකුට කිසි ආකාරයකටම නැවත මේකට විරුද්ධව කතා කරන්න බෑ. පඤ්ඤම් පුජ්ජಂತಿ කුසත්ත වාදං ආරෝපෙන්ති වාද විවාදයක් කරන්න දෙයක් නැහැ. මේ ධර්ම කතාව ඇහුවොත් මේ බුද්ධ වචන පද 4 ගත්තොත් වාදං ආරෝපෙසanti අඤ්ඤත්තුං සමනසේව ගෝතමස්ස ශාවකා සම්පජ්ජ ඒක අහගත්ත මේ ඥානපද 4 මේ සංදේශනාව සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති මේ ධම්මියා කතාව යම් කිසි කෙනෙක් සංදේශනාව ඇහුවනම් සංවලින් මිදී නිදහස් වෙන ආකාරය තේරුම් ගත්තනම් උදුරා දමන හැටි මුල උදුරා දමන හැටි අහගත්තනම් මේ සංසාර ගමනේ මිදී නිදහස් වෙන හැටි තේරුම් ගත්තනම් ඒ අනුව ඒ හැම කෙනෙක්ම මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් වෙනවා බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා වාද විවාද කරලා බුදුහාමුදුරන්ට එකට එක කරලා ආපත් කරගන්න ඒ අනුව ඒ බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා ශාවකයන් සම්පජ්ජති සම්පහදා ඉවත් කරනවා උපසම්පජ්ජ විහෙරත තත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ බෝ සමනෝ ගෝතමෝ ඉමම් පඨමම් පදං අනුදාසය මේ පළවෙනි බුද්ධ ඥාන පදේ තමයි සංදේශේති. සංදේශේති කියන්නේ මේ සංසාර ගමනට හේතු වන කරුණු කාරණා දේශනා කරනවා. ඇත්ත වශයෙන් සංදේශනාව කරනවා කියන්නේ මේ රාග දේශ මෝහ කියන කරුණු තුන තමයි මේ සංසාර ගමන පවත්වාගෙන යන්නට හේතුව. එතකොට මේ සංදේශේති කියන සංදස්සිතා කියන එකෙන් විග්‍රහ කළේ මේ රාගය දේශය මෝහය කියන තුන තමයි මේ අවිද්‍යාසිතක් ඇතුව මේ සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ මේ සංසාර ගමන නිර්මාණය කරගන්නා හදාගන්නා පවත්වාගෙන යන පවද්දති මේකට හේතු වෙන්නේ මේ තේරුම් ගත්තේ නැති නිසා මේ සංදේශනාව නොඇසූ නිසා මේ රාගය දේශය මෝහය නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සංදේශනාවෙන් කලේ මේ සංවිග්‍රහ කළා සංකාර විග්‍රහ කළා මේ සංසාරය කියලා ගන්න එක විග්‍රහ කළා සංචේතනා සම්පස්ස මේ සම්බන්ධයක් ඇති වෙන හැටි සමුදය උපදින හැටි ඔක්කොම විග්‍රහ කිරීම තමයි මේ පළවෙනි බුද්ධ ඥාන පදය සංදේශේති මේ සමුදය උපදින හැටි. එතකොට මේ පළමුවෙන්ම යම් කිසි කෙනෙක් තේරුම් ගන්න ඕන මේ තමන් අසුතවත් පු탁ජන පුද්ගලයෙක් හෝ කවුරු හෝ මිනිසෙක් හැටියට මෙනෙහි කරන්න පුළුවන් කෙනෙක් හැටියට මේ අපි ඉස්සෙල්ලාම අහගන්න ඕන දැනගන්න ඕන මේ පැවැත්මට හේතුව සමුදයට හේතුව මේ දුක් පැවැත්ම දිගින් දිගටම යන්න හේතුව. එතකොට මේ පළවෙනි බුද්ධ ඥාන පදයෙන් පඨමං ඥාන පදං පළවෙනි බුද්ධ ඥාන පදයෙන් බුදුහාමුදුරුවෝ මේ සංදේශේති මේ සංකාර කරනවා සම්බන්ධයක් ඇති වෙනවා සංවට්ටයක් හදාගන්නවා සංදි වෙනවා සංකාර කරමින් මේ සංසාර ගමන යනවා. මේ සංසාර ගමන යන්න හේතු වෙන්නේ මෙන්න මේ පළවෙනි බුද්ධ ඥාන පදයෙන් විග්‍රහ කරපු සංදේශේති මේ රාගය දේශය මෝහය පිළිබඳව පෘථග්ජන පුද්ගලයා දන්නේ නැහැ තේරුම් ගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ පැවැත්මට හේතුව මේ දුක් පැවැත්මට හේතුව මේ සමුදය බිහි වෙන්නට හේතුව මේ සංසාර ගමනකට හේතුව මේ සංදේශේති විග්‍රහයෙන් මේ රාගය දේශය මෝහය නිසා මෙවන් තත්වයක් සියලු අසුතවත් පු탁ජන පුද්ගලයෝ නිර්මාණය කරගන්නවා සකස් කරගන්නවා. ඒක තමයි මේ පළවෙනි බුද්ධ ඥාන පදයෙන් විග්‍රහ කළේ සංදේශේති
ඒ වගේම සන්දෙස්සිතා සන්දස්සිතා මේක දැක ගන්න ඕන. ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්න ඕන. මේක හරියට අහන්න ඕන. ඒක තේරුම් අරගෙන මේ පැවැත්මට හේතුව සමුදය බිහි වෙන්නට හේතුව සංසාර වටේට හේතුව මේ බැමි තුනකට ඈඳු තුනකට බැඳිලා මේ ගමන යන්න හේතුව මේ දුක් පැවැත්ම පවත්වාගෙන යන්න හේතුව මෙන්න මේ පළවෙනි බුද්ධ ඥාන පදයෙන් බුදුහාමුදුරුවෝ අර ඥානිසෝනි බ්‍රාහ්මණයට මේ පරිබ්‍රාජකයට පිලෝතිකා පරිබ්‍රාජකයට විග්‍රහ කළා. පිලෝතිකා පරිබ්‍රාජකයා මේක තේරුම් ගත්තා. මේක ඥානිසෝනි බ්‍රාහ්මණයටත් විග්‍රහ කළා මේ පළවෙනි බුද්ධ ඥාන පදය. ඊට පස්සේ දෙවෙනි බුද්ධ ඥාන පදය පුනච පරම්පරාහම් බෝ බස්සාමි ඉදේ කච්චෝ බ්‍රාහ්මණ පණ්ඩිතේ නිපුනේ කත පරප්පවාදේ වාල වේදි රූපේ මේ විදිහට ගිහිල්ලා දෙවෙනි බුද්ධ ඥාන පදයේ තමයි සම්මාද පේති. මා කියන්නේ මිදී නිදහසීම. සං කියන්නේ රාගය, දේශය, මෝහය. එහෙම නැත්නම් අලෝභ, අදේශ, අමෝහ තමයි දෙවෙනි බුද්ධ ඥාන පදය. ලෝභ, දේශ, මෝහ තමයි සන්දෙස්සේති පළවෙනි බුද්ධ ඥාන පදය. ඒකෙන් මිදී නිදහසීම අත්හැරීම තමයි අලෝභ, අදේශ, අමෝහ. එතකොට දෙවෙනි බුද්ධ ඥාන පදය අලෝභ, අදේශ, අමෝහ මේක එක වචනකින් කියනවා නම් සංමාද පේති. මා සංමාද පේති. මේ සං රාගයෙන්, දේශයෙන්, මෝහෙන් මිදී නිදහසීම. එතකොට මේකෙන් මිදී නිදහසීම එකක්. ලෝභ, දේශ, මෝහ පැවැත්ම, අලෝභ, ආදේශ, මෝහ తాවකාලිකව අර ලෝභයෙන් උපදින ලෝභය, දේශය, මෝහය තාම උපදිනවා. උපදින ලෝභය, දේශය, මෝහය මිදී නිදහස් වීම සංමාදපේති අලෝභ, අදේශ, අමෝහ. ඒක තමයි දෙවෙනි බුද්ධ ඥාන පදයේ හැටියට මේ ගෝතම ශ්‍රමණයන්න් වහන්සේගෙන් මේ ධම්මියා කතාය සන්දෙස්සේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පාංසේති ආගෙන මේ පිලෝතිකා පරිබ්‍රාජකයා තේරුම් ගත්ත මේ දෙවෙනි ධම්මපද මේ ධම්මියා කතාය තමයි ဒ ුතියං ධම්මපදං අද්දසං අතාහං නිට්ඨම අදං සම්මා සම්බුද්ධෝ. ඒ අනුව මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකෙක් වුණා කියලා පරිබ්‍රාජකයා පිලෝතික පරිබ්‍රාජකයා කිව්වා. ඊට පස්සේ තුන්වෙනි මේ බුද්ධ ඥාන පදයේ තමයි මේ පිලෝතික බ්‍රාහ්මණ මේ පරිබ්‍රාජකයා කිව්වේ. මෙතෙන්දිත් කිව්වෙම අර හතරමයි සන්දෙසේති සංමාදපේති සමුත්තේජේති සංඋච්ඡේදේති. උච්ඡේදනය කරනවා කියන්නේ මුල කපනවා. දැන් පළවෙනි එක ලෝභ, දේශ, මෝහ මතු කළා. දෙවෙනි එක අලෝභ, අදේශ, අමෝහ මතු කළා, දේශනා කළා. තුන්වෙනි එක ලෝභක්කය, දේශක්කය, මෝහක්කය. මේක තමයි තුන්වෙනි බුද්ධ ඥාන පදයේ සමුච්ඡේදේති. සමුච්ඡේදේති කියන්නේ සමුදය උච්ඡේදනය කරන මුල කපනවා. ඉතින් ඒ අනුව මේ ඥානිසෝනි බ්‍රාහ්මණයට මේ පිලෝතිකා බුදුහාමුදුරන්ගෙන් අහගත්ත ධර්මය මේ විදිහට තුන්වෙනි තතියං බුද්ධ ඥාන පදය විග්‍රහ කළා. මේක දැන් ඔබම මේ ත්‍රිපිටකයේ මාගදී භාෂාවේ මේක බොහොම පැහැදිලිව විග්‍රහ කළාට මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන ඒකත් අපි පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. මේක විවේචනයක් නෙමෙයි. නමුත් මේකේ වැරද්ද හැටියට පෙන්වන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ පළවෙනි බුද්ධ ඥාන පදය මේ බුද්ධ දේශනාවේ තියෙන සන්දෙස්සේති මේක කියලා තියෙන්නේ සිංහල භාෂාවෙන් කියලා තියෙන්නේ මෙතන මේ බුද්ධ ඥාන පදයේ හැටියට මෙතන කියලා තියෙන්නේ සිංහල භාෂාවෙන් සමාදන් කරවති, තෙද ගන්නවති, සතුටු කරවති, බල ගන්නවති.
මේ සන්දෙස්සේති සංමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියන බුද්ධ ඥාන පද 4 සිංහල භාෂාවට මේ ත්‍රිපිටකය පරිවර්තනය කරපු පුද්ගලයෝ මේ තේරුම් ගත්තේ නැතුව මේ සංදේශනාව තේරුම් ගත්තේ නැතුව ධම්මෝ සම්දිට්ඨිකෝ නැතුව සම්මාදිට්ඨියටපත් නොවූ මේ පුද්ගලයෝ මෙතෙන්දි මේ විග්‍රහ කරලා තියෙන මේ හැම තැනකම මේක මේ පුදුම ආකාරයේ විකෘතියක් කරලා තියෙන්නේ ඒ අනුව තෙද ගන්නවති බල ගන්නවති දැහැමි කතාවෙන් කරුණු දක්වති සමාදම් කරවති තෙද ගන්නවති සතුටු කරවති බල ගන්නවති මේ විදිහේ පද 4ක් තමයි මේ සංදේශේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති 4ෙම තියෙනවා සං කියන්නේ මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ මේ රාග දේශ මොහ සං එකතු කර ගන්නාදී මේ පැවැත්ම සඳහා විඥානාහාර සංචේතනාහාර සම්පස්සාහාර කබලින්කාර ආහාර 4 තමයි ඔය සංකරන්නේ එකතු කරගන්නේ රූප නාම රූප හැටියට එකතු කරගන්න. ඉතින් ඒක නිසා මේක මේ චූලහත්ති පදෝපම සූත්‍රයේ මේ පරිබ්‍රාජකයාට පිලෝතික පරිබ්‍රාජකයාට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඥානිසෝනි බ්‍රාහ්මණයට මේ පිලෝතික බ්‍රාහ්මණය මේ සංදේශේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති ධම්මියා කතාවයි. මේ ධර්ම කතාව. මේ නිවන් මාර්ගට උපකාර වන ධර්ම කතාව. මේ නිවන් මාර්ගට උපකාර වන ධර්ම කතාව මේ විදිහට මේ පිලෝතික පරිබ්‍රාජකයාත් ඥානිසෝනි බ්‍රාහ්මණයට පැහැදිලිව කරුණු පෙන්වුවා. මේ බුද්ධ ඥාන පද 4 ලෝභ දේශ මොහ සංදේශේති ලෝභ දේශ මොහ වලින් මිදී නිදහස් වීම අලෝභ දේශ මොහ සම්මාදපේති මා කියන්නේ මිදී නිදහස් වෙනවා සංඋච්ඡේදේති සමුච්ඡේදේති මේ රාගකය දේශකය මොහකය සම්පහන්සේති මුල උදුරා දමා මේ මගපල ලැබලා ආර්ය තත්වයට අරහත් තත්වයට පත් වෙන එක. ඉතින් ඒක නිසා මේ විදිහට මේ පිලෝතික පරිබ්‍රාජකයා මගදී පාරේදී මේ ඥානිසෝනි බ්‍රාහ්මණයට මේක මේ කරුණු කාරණා මේ ඥානපද 4 බුදුහාමුදුරන්ගෙන් අහගත්ත හැටි කිව්වා. ඊට පස්සේ මේ චූලහත්ති පදෝපම සූත්‍රයේ ඊගාවට තියෙන්නේ මේකෙන් මේ සෑහීමකටපත් උනේ නැහැ මේ ඥානිසෝනි බ්‍රාහ්මණයා. ඥානිසෝනි බ්‍රාහ්මණයා කියන්නේ එදා සවැත් නුවර ඔය අද නම් ඔය රිටිගල සවැත් නුවර කොසල් රජුගේ රාජධානියේ ප්‍රධාන නගරේ හිටපු ලොකුම පෝසත් මේ බ්‍රාහ්මණේ සුදු අශ්වයෝ බැඳපු කරත්තකින් ගියේ බොහොම බලවත් ධනවත් මේ ඥානිසෝන බ්‍රාහ්මණයා එවං උත්තේ ඥානිසෝනි බ්‍රාහ්මනෝ සබ්බතේනා වලහිරතා ඕරෝහිත්වා වලහිරා කියන්නේ සුදු අශ්වය බැඳු මේකම් ඒකාංශ කරගෙන මේ සලුවත් පරවගෙන නැවත මේක මේ බුදුහාමුදුරුවෝ හිටපු පැත්තට මෙහෙම වන්දනා කරලා කල්පනා කරා තමන් බුදුහාමුදුරුවෝ දකින්න යන්න ඕන හම්බ වෙන්න යන්න ඕන තවදුරටත් මේ කියන මේ වැදගත් ධර්මය මේ සංදේශනාව මේ සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති බුද්ධ ඥාන පද 4 අහන්න. ඒ අනුව තමයි ඥානිසෝනි බ්‍රාහ්මණයා තීරණය කළා මෙතෙක්කල් ඥානිසෝනි බ්‍රාහ්මණයට ආරංචි වුණා ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ ඉන්නවා කියලා වැඩ ඉන්නවා මෙහෙම ධර්මයේ දේශනා කරනවා මෙහෙම මේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසුදේ නමුත් එයා කල්පනා කරේ නෑ කවදක්ක බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න මොකද ඒක මොහොම පහත් ක්‍රියාවක් හැටියට බමුණු කල්පනා කරේ. නමුත් මේ පිලෝතික පරිබ්‍රාජකයාගෙන් මේ සංදේශේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති මේ ඥානපද 4 ඇහුවට පස්සේ මේ ඥානිසෝනි බ්‍රාහ්මණයත් තීරණය කළා මේට වඩා කරුණු හරියටම මේ පිලෝතික පරිබ්‍රාජකයාගෙන් අහගෙන හරියන්නේ කෙලින්ම ගිහිල්ලා බුදුහාමුදුරුවෝ හම්බ වෙලා මේක කරුණු අහනවා කියලා. එහෙම තීරණය කළා
එතෙන්දි පිලෝතික බ්‍රාහ්මණයා මේ පිලෝතික පරිබ්‍රාජකයා දේශනා කරපු මේ කියපු කතාවෙනුත් යානිසෝනි බ්‍රාහ්මණයාගේ හිතේ යම් පැහැදීමක් ඇති වෙලා කරත්තෙන් බැහැලා අර මේ තමන්ගේ සලුව ඒකාංශ කරගෙන බුදුහාමුදුරුවෝ හිතේ පැත්තට බැඳලා ඒ විදිහට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් අරක් කියලා ඒ බුදුහාමුදුරන්ට ඒ ආකාරයට මේ ගෞරව දැක්වුවා. එහෙම ගෞරව දක්වපු යානිසෝනි බ්‍රාහ්මණයා ඊගාවට බුදුහාමුදුරුව හම්බු වෙන්න ගියා. ගිහිල්ලා බුදුහාමුදුරන්ට මේ කතාව කිව්වා. මෙහෙම පාරිදි මගදී මෙහෙම පිලෝතික පරිබ්‍රාජකයා හම්බුණා. පිලෝතික පරිබ්‍රාජකයා මේ වගේ කරුණු හතරක් මේ සංදේශේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියන මේ බුද්ධ ඥාන පද හතර ධම්මියා කතා හැටියට තමන් අහගත්තා. ඒ වුණාට මේක තවදුරටත් මේ බුදුහාමුදුරුව හම්බ වෙලා එවං උත්තේ භගවා ඥානිසෝනි බ්‍රාහ්මණ ඒතදවත නකෝ බ්‍රාහ්මණ ඊතාවතා හත්තිපදෝ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා මේ උපමාවක් දීලා මේක හත්තිපද උපමාවක්. මේ පරිපූර්ණෝ හෝති අපිට බ්‍රාහ්මණ යතා හත්තිපදෝපමෝ විත්තරේන පරිපූර්ණෝ හෝති තං සුනාති සාදුකම් මනසිකරෝති. මේව එහෙනම් මේක අහගන්න කියලා ඥානිසෝනි බ්‍රාහ්මණයට මේ උපමාව මේ හත්තිපද උපමාව විග්‍රහ කළා. මේ සංදේශේති සම්මාදපේති සමුච්ඡේදේති පහන්සේති පිළිබඳව නැවත මේ ඥානිසෝනි බ්‍රාහ්මණයට බුදුහාමුදුරුවෝ මේක විග්‍රහ කළා. මේ විග්‍රහ කිරීමේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ඇත්ත වශයෙන්ම මේ රාගය දේශය මෝහය තමා මේ පැවැත්මට හේතුව විග්‍රහ කළා. සංදේශේති විග්‍රහ කළා. ඒ අනුව සෙය්‍යතාපි බ්‍රාහ්මණ නාගවනිකෝ නාගවතා පටිසෙය්‍ය. යෝ පස්සේ නාග කියන්නේ ඇතෙකුට ලොකු ඇතෙකුට කියන්නේ නාග කියලා. අලියන්ට නාග කියනවා. ආර්යයන් වහන්සේට අරහතුන් වහන්සේටත් නාග කියනවා. ඉතින් මේ නායකුට එහෙම නාග කියන්නේ නැහැ. මාගදී භාෂාවේ නාග කියන්නේ ලොකු ඇතෙකුටත් නාග කියනවා. අරහතුන් වහන්සේටත් නාග කියනවා. ඉතින් ඒක නිසා නාග වනිකෝ නාගවතා පටිසෙය්‍ය සෝ පස්සෙය්‍ය නාගවතෝ මහන්තං හත්තිපදං දීගතෝ වා ආයතින් තිරියංච විත්තරං සෝ හෝති කුසලා නාගවති කුසලෝ නාගවතිකෝ නේව තාව නිට්ටං ගච්ඡති. ඒ අනුව බමුණ යම්සේ මේ ලොකු ඇතෙක් ඇත්වනෙහි වාසය කරන්නේ ඇත්වනයට පිවිසෙන්නේද හෙතම ඇත්වනෙහි දිගුණුදු දික්කු සරසිනුදු පුළුල්ලු මහත් ඇස්පියක් මේ ඇතෙකුගේ අඩියක් දැක්කාසේ ඒ අනුව ඒ නාගයා මේ අතාව තේරුම් ගත්තා වගේ නිට්ටාවට නොපැමිණි ඒක තවදුරටත් හොයන්නා වගේ මේ අර පිලෝතික පරිබ්‍රාජකයාගෙන් මේ ධර්මය ඇහුවට ඒකෙන් සෑහීමටපත් නොවූ මේ පරිබ්‍රාජකයා බුදුහාමුදුරන්ගෙන් ඇහිල්ලා මේක කරුණ ඇහුවා. ඒ අනුව බුදුහාමුදුරුව මේ බොහොම කරුණාවෙන් උච්චා කනේරුකා නාම හත්තිනෝ මේ මහපද මේ චූලහත්ති පද මේ පද හතරේ මේ සංදේශේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති මේ විග්‍රහ කරන්නට බොහොම බලවත්සේ විස්තර වශයෙන් විග්‍රහ කරන්නට ඒ උපමාව අරගෙන ඒ මහා ඇතාගේ මහා කඳ දරන පද හතර උපමාවට අරගෙන මේ බමුණට පරිබ්‍රාජකයාට ඥානිසෝනි පරිබ්‍රාජක බමුණට බුදුහාමුදුරුවෝ මේක දේශනා කළා. ඊට පස්සේ මේක සෝ ඒවං පබ්බජිතෝ සමානෝ භික්ඛූණං සික්ඛා සාජීව සමාපන්නෝ පානාතිපාතං පහය පානාතිපාතා පටිවිරතෝ හෝති නීත දණ්ඩෝ නීත සත්තෝ ලජ්ජීදායපන්නෝ. මේ විදිහට මේ බුදුහාමුදුරුවෝ මේ සිල්පද මේ සංවර සීලයේ පිහිටන්නට උපකාර වන මෙතන එකම සිල්පදයකවත්
මෙතන මේ චූලහත්තිපදෝපම සූත්‍රයේ තියෙන්නේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. පරුසා වාචම් පහය විසුනා වාචම් පහය මේ විදිහට මේ අර මේ තියෙන්නේ වේරමණී නෑ මෙතන. මේක තියෙන්නේ එක සිල්පදයක් ගත්තොත් පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. දැන් මෙතන මේ තියෙන්නේ අර සංදෙස්සේති සම්මාදපේති සමුච්ඡේදේති ලෝභ දේශ මෝහ විග්‍රහ කළා අලෝභ දේශ මෝහ විග්‍රහ කළා ලෝභක්කය දේශක්කය මෝහක්කය කරන මේ සීලයේ පිහිටන මේ සංවර සීලය. මෙතන එහෙම ඔය වේරමණී සීලයක් නෙමෙයි තියෙන්නේ. වේරමණී සීලය ඒක తాවකාලිකව යටපත් කිරීමක් වෙන්වීමක් විරමණයක්. නමුත් මෙතන තියෙන්නේ මේ සිල්පද 10 මෙතන සිල්පද 10 නෙමෙයි සිල්පද ගණනාවක් තියෙනවා. ඊට පස්සේ මේක ඔය මේ විදිහට දස අකුසලයේ විග්‍රහ කළා. ඊට පස්සේ මේක බුදුහාමුදුරුවෝ මේක ඊට එහා ගිහිල්ලා සම්පප්පලාපම් පහය කාලවාදී භූතවාදී අත්වාදී ධම්මවාදී විනයවාදී නිදානවතින් වාචම් භාසිතා කාලේන සාප දේශං පරියන්ති රතං අත්ථ සංහිතං මේ විදිහට මේ සීලයෙන් පිළිබඳව මෙතන කිව්වේ මේ සිල් සමාදන් වෙන සීලයක් ගැන නෙමෙයි. මේ කිව්වේ අර පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති. ඒ වගේම කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මුසාවාදම් මොකෝ මේ කිව්වේ ගිහියෙකුටනේ. ඒ නිසා අර අබ්‍රහ්මචාරී කතාවක් නෙමෙයි මෙතන කිව්වේ කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මුසාවාදම් පහය පරුසා වාචම් පහය පිසුනා වාචම් පහය පටිවිරතෝ හෝති. මේ විදිහට මේ බුදුහාමුදුරුවෝ ඒ විදිහට මේ සංදෙස්සේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති මේ ලෝභ දේශ මෝහ විග්‍රහ කළා. ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් මිදී නිදහසන මඟ විග්‍රහ කළා. ලෝභයේ දේශයෙන් මෝහයේ සදාටම කපා එයින් මිදී නිදහස් වෙලා රාගක්කය දේශක්කය මෝහක්කය කරන ආකාරය මේ චූලහත්තිපදෝපම සූත්‍රයේ මේ ජානිසෝනි බ්‍රාහ්මණයට අර පිලෝතික පරිබ්‍රාජිකයට දේශනා කළා වගේම දේශනා කළේ මේ සීලයේ පිහිටලා සංවර සීලය චේතනා සීලය ප්‍රාණ සීලය අවිතීක්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාවෙස් පිහිටලා අර ආයතික සංවරය ප්‍රාතිමොක්ඛ සංවරය පිහිටලා මේ සංසාර දුකින් මිදී නිදහස් වන්නට මේ සතර කමඨහන් කිරීමට උපකාර වන මාර්ගයක් පාරක් පිළිවෙතක් තමයි මේ චූලහත්තිපදෝපම සූත්‍රයේ දේශනා කළේ. ඒ නිසා මෙතන මේ ඔය සමාදන් වන සීලයක් ගැන මෙතන කතා කරලා නැහැ. මේකේ සංදෙස්සේති සම්මාදපේති සමුච්ඡේදේති සංඋච්ඡේදනය කරන. එහෙම නැත්නම් මේ රාගමුල දේශමුල මෝහමුල සදාටම සහ මුලින්ම කපා මිදී නිදහස් වන්නට උපකාර වන්නා වූ ධර්මතාවයක් තමයි මේ සංදෙස්සේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති හැටියට මේ බුද්ධ ඥාන පද හතරේ තියෙන්නේ. එදා මිනිස්සෙකුට බුදුහාමුදුරුවෝ ජීවත්ව හිටිය කාලේ මේ යම් කිසි කෙනෙකුට අර පිලෝතික පරිබ්‍රාජකයටත් ඒ වගේම මේ ජානිසෝනි බ්‍රාහ්මණයටත් මේ ධර්මය මේ සංදෙස්සේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති තේරුම් ගන්න පුළුවන් වුණා. නමුත් අපේ මේ ත්‍රිපිටකය පරිවර්තනය කරපු අය මේක බල ගන්නොති තෙද ගන්නොති ඔද ගන්නොති කියා මේක සමාදන් කරබති කියා වැරදි වචන විදිහට විග්‍රහ කළා. මොකද හේතුව මේකට මේ වගේ වැරදි වචන විග්‍රහ කරන්න මේ මුළු මේ චූලහත්තිපදෝපම සූත්‍රයේම තියෙන මේ බුද්ධ ඥාන පද හතර පිළිබඳව මේක සමාදන් කරවති, තෙද ගන්නවති, ඔද ගන්නවති, බල ගන්නවති කියලා වචන හතරකින් තමයි
පරිවර්තනය කළ වැරදි විදිහට තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරගන්න ඕන. මේ බුද්ධ ධර්මයේ මේ සංදේශනාවක් මේ සංදේශනාව තේරුම් ගත්තේ නම් මේ මුලින්ම මේ සන් දකින්න ඕන. මේ සන් කියන්නේ මේ සංසාර ගමනට සමුදය බිහි වෙන ආකාරය. මේ සංසාර ගමන පවත්වාගෙන යන්නට හේතු වෙන්නේ අර උපාද කරන සමුදය උපදීන සංඋපාද කිරීම. එතකොට මේ සංඋපාද වෙන්නේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. ප්‍රිය දේට ඇලීම නිසා ලෝභයෙන්, අප්‍රිය දේට ගැටීම නිසා ද්වේෂයෙන්, ප්‍රිය අතර මෝහයෙන් කටයුතු කිරීම නිසා. ඒක තමයි මේ චූලහත්ථිපදෝපම සූත්‍රයේ තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිදතෝ හොති අදින්නාදං එහෙම වුණා නම් අර වෙන් වෙලා අලෝභාදේ සමෝ නෙමේ ඊට එහා ගිහිල්ලා මේ උච්ඡේදනය කරනවා. සමුච්ඡේදනයේම මේ රාග දේශ මොහ මුලින්ම කපනවා. එතකොට මේ මුලින්ම කැපීම තමයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ මේ චූලහත්ථිපදෝපම සූත්‍රයේ ඥානිසෝනි බ්‍රාහ්මණයටත් පිලෝතික පරිබ්‍රාජකයටත් මේ දෙන්නටම මේක තේරුම් ගත්තා. මේකට උපමාවකට ගත්තේ මේ මහා ධර්මස්කන්ධයම මේ කියන සංපද හතරෙන් සංදේශේති සම්මාදිපේති සමුච්ඡේදේති සම්පාංශේති කියන මේ පද හතරෙන් තමා මේ ධර්මයේ දරාගෙන ඉන්නේ. මේ නිවන් මඟ විවෘත කරන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සංදේශනාවක් තේරුම් ගත්තේ නැත්නම් මේ සංදේශනාව දේශනා කරන්නෙම මේ ලෝභය, දේශය, මෝහය මේ පැවැත්මට හේතු වෙන බව පෙන්වන්න. සංකාර කරලා මේ වේදනාවක් ලැබලා සම්පස්ස වෙලා උපදවාගෙන සමුදය උපදවාගෙන මේ පැවැත්ම පවත්වාගෙන යන එක තමයි මේ ලෝභ, දේශ, මෝහ නිසා තියෙන්නේ. ඒක නිසා මේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් తాවකාලිකව මිදීලා මේ වේරමණී බුදුහාමුදුරුවෝ එකම වචනකින්වත් මෙතන පාවිච්චි කළා නැහැ. තියෙන්නේ අර පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හොති. අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හොති. කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හොති. මේ විදිහට මේ චූලහත්ථිපදෝපම සූත්‍රයේ මුලින්ම මේ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සංවර සීලය, පාතිමොක්ඛ සිංහලං සීලය, ආයතික සංවර සීලය පූර්ණ වෙනවා. ඒ වගේම ඊගාවට මේක මේ ඊට පස්සේ මේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුබඤ්ඤන්ති යත්වාදිකරණ මේතං චක්කු ඉන්ද්‍රයන් අසංගුතං විරන්තං මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න හැටිත් ඒ වගේම ප්‍රත්‍ය සංවරය ඇති කරගන්න හැටිත් ප්‍රාතිමොක්ඛ සංවරය ආයතික සංවරය ඇති කරගන්න හැටිත් අන්තිම වශයෙන් මේකේ මේ ආනපාන සති සමාධිය වඩලා මේ සමුච්ඡේදේටි උච්ඡේදනය කරන්න පුළුවන් වෙන්නේ මේ සතර කමඨාන් වැඩිමෙන්. ඒක තමයි මේ චූලහත්ථිපදෝපම සූත්‍රයේත් මේ මිහිඳුහාමුදුරුවෝ අනුරාධපුරයට වැඩම කරලා දේශනා කළෙත් බුදුහාමුදුරුවෝ මේ චූලහත්ථිපදෝපමා සූත්‍රයක් අරගෙන මේ සංදේශනාව විග්‍රහ කළා. මේ ධම්මියා කතාය සංදේශේති සම්මාදිපේති සමුත්තේජේති සම්පහන්සේති සංදේශනාවක් දේශනා කළා. මේ සංවලින් මිදී නිදහස නැති උච්ඡේදනය කරන හැටි මුල කෙලෙස් මුල්, රාග මුල්, ද්වේෂ මුල්, මෝහ මුල් කපා දමා සංසාර ගමනින් මිදී නිදහස් වෙන ආකාරය ඊටාම පැහැදිලිව පිරිසිදුව මේ චූලහත්ථිපදෝපම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පිරිසිදුවම දේශනා කළා. මේකේ බොහොම තව විස්තර වශයෙන් එකින් එක මේ ප්‍රඥාව මතු වෙනකන් එහෙම නැත්නම් මේ පඤ්ඤාපනාය වෙනකන් විඤ්ඤාපනාය මිදී නිදහස් වෙනකම්ම මේ විග්‍රහ කරලා තියෙනවා. එකින් එකම මේක මේ චූලහත්ථිපදෝපම සූත්‍රයේ මේක තියෙන්නේ. ඒ අනුව ඒවං උත්තේ ඥානිසෝනි බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදෝච මේක මේ බුදුහාමුදුරුවෝ මේ ඥානපද හතර ප්‍රායෝගිකව සීල සමාධි ප්‍රඥා හැටියට මේ තමන්ගේ හිතෙන් මේ මිදී නිදහස් වෙන ආකාරය විග්‍රහ කළාම
එවං උත්තේ ජානිසෝනි බ්‍රාහ්මනෝ මේ කාගනීතිය ජානිසෝනි බ්‍රාහ්මණයා භගවන්තං ඒවදෝච භාග්‍යවතුන් වහන්සේ අමතා මෙහෙම කතා අභික්කන්තං භෝගෝතම අභික්කන්තං ගෝතම සය්‍යතාපි භෝගෝතම නික්කුජ්ජිත්වං ආ උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරෙය්‍ය මූලාස්සං වා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තති ඒවමේවං භෝතං ගෝතමෝ අනේක පරියායේන ධම්මෝ ප්‍රකාශිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛුං ච සංඝං ච උපාසකම්මං භගවන් ගෝතමෝ ධාරේතු මේ ජානිසෝ බ්‍රාහ්මණයත් කිව්වා උපමාවක් උදාහරණේ උක්කුජ්ජං වා නික්කුජ්ජං වා උක්කුජේ අර බහලා තිබෙන එකක් ඇරලා දුන්නා වගේ ඒ වගේම මේ වැහිලා තියෙන ධර්මයක් මතු කළා වගේ මේ සංදේශනාව දේශනා කළේ. ඉතින් ඒක නිසා අන්ධකාරයේ හිටිය මිනිහෙකුට ආලෝකය දුන්නා වගේ වහලා තිබුණ දෙයක් අරනවා වගේ මතු කළා මේ පෙන්නවා. ඒ අනුව අන්ධකාරයේවා තේලපජ්ජේ අන්ධකාරයේ යන මිනිහෙකුට පානපත්තු කරලා එළිය දුන්නා වගේ විවරෙය්‍ය මූලාස්සං වා මග්ගං මග වැහිලා තිබුණ අතරමං වෙච්ච පුද්ගලයෙකුට මග පෙන්වනවා වගේ ඒ අනුව ඒ පුද්ගලයාට මේ රූපානි දක්කින්ට මේක මේ හරියටම මේ මග මතු කරගන්න මේ සංදෙස්සේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති මේ බුද්ධ ඥාන පද හතර තමයි ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කරපු මූල ධර්මය. මේක තමයි ධම්මියා කතාව. මේක පසු කාලීනව මේ ධර්මය මේ කියන සංදේශේති සම්මාදපේති සමුච්ඡේදි සම්පහන්සේති අර සමාදම් කරෝති බල ගන්නෝති තෙද ගන්නෝති ඔද ගන්නෝති කියලා පරිවර්තනය කළා. මිනිසුන්ට මේ සංදේශනාව වැහුවා. අද මිනිස්සු කවුරක්වත්ම මේ මම මේ සංදේශනාව දැනට අවුරුදු 15කට පෙර දේශනා කරන තාක්කල් මේ සංදේශනාවක් කවුරුවත් දේශනා කළේ නැහැ. කවුරුවත්ම මේකේ ওই බුද්ධ ඥාන පද හතර මේ විදිහට අට ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට විග්‍රහ කළේ නැහැ. මේ වැහිලා තියෙන මේ සංකිව්වේ රාග දේශ මෝහ. සම්මා කිව්වේ රාගයෙන් දේශයෙන් මොහෙන් මිදී නිදහසීම අලෝභ දේශ මොහ. උච්ඡේදේති කිව්වේ මේ මුල කපලා උදුරලා අස් කරනවා. රාග මුල දේශ මුල මෝහ මුල කපලා අස් කරනවා. ඉතින් මේක තේරුම් ගත්තේ නැති පුද්ගලයෙකුට සම්මාදපේති වෙන්න බෑ. අරහත් ත්වයටපත් වෙලා මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්න පෙන්වූ පාර වැහෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ ලෝභ දේශ මෝහ මතු කරලා පෙන්වා දීම තමයි සංදේශයේ තිකලේ. ඒ වගේම ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් මිදී නිදහස් වීම තමයි සංමාදපේති. මේ ලෝභ මුල දේශ මුල මෝහ මුල සදාටම සහ මුලින්ම උදුරා ඉවත් කිරීම අස් කිරීම නැවත නූපදින විදියට උච්ඡේදේති. ඒ අනුව සම්පාහන්සේති අර උපසම්පජ්ජ විහෙරති තත්වයට පත් වෙනවා. සම්පාදා ඉවත් කර නැවත මේ රාගෙන් දේශයෙන් මොහෙන් කටයුතු කිරීම සදාටම සහ මුලින්ම නවතා දෙමි. ඒක නිසා මේ චූලහත්තිපදෝපම සූත්‍රයේ තියෙන්නේ ඒ උපමාවක් අරගෙන තියෙනවා. මේක අර මහා විශාල ධර්මස්කන්ධයම මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුල දේශනා කරපු ඔය පටිච්ච සමුප්පාද ධර්මය තමයි මේ ධර්මය. මේ ධර්මයේ දරන්නේ පද හතරකින්. පද හතර බුද්ධ ඥාන පද හතර සංදෙස්සේති සංමාදපේති සංඋච්ඡේදේති සම්පහන්සේති. ඔය බුද්ධ ඥාන පද හතර. එතකොට ඔය බුද්ධ ඥාන පද හතර තේරුම් ගත්තේ නැති කෙනෙකුට මේ සංදේශනාව නොඇසූ කෙනෙකුට මේ සංදේශනාවක් මේ රටේ මේ කාලයකට පස්සේ මම මේක මතු කරලා දේශනා කරන කල් මේ කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් කිසිම කෙනෙක් මේ සංදේශනාව දේශනා කළේ නැහැ. මේ සංවලින් මිදී නිදහස් වෙන හැටි උච්ඡේදනේ මේ මුල උදුරා දමන හැටි
විග්‍රහ කළේ නැහැ. ඔය වැඳලා පුදලා යදලා පතලා සිල් සමාදන් වෙලා හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් මේ ත්‍රිපිටකයේ පරිවර්තනය කරපු පුද්ගලයන්ටත් මේක තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා සමාදන් කරවති බල ගන්නොති තෙද ගන්නොති යොද ගන්නොති කියලා මේ වචන හතරත් පරිවර්තනය කළා. නමුත් මේ සං යටපත් වෙලා ගියා. මේ සං උදේවීම කිසි කෙනෙකුට කිසි ආකාරයකට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තේ නැති පුද්ගලයෝ ඊට පස්සේ ඔය වැඳ පුද යද ආගමක් අදා ආගමකින් මේ මගපල් ලබන්න උත්සාහ කළා. හරියන්නේ නැහැ කවදක්වත්. ඉතින් ඒක නිසා සියලුම දෙනා තේරුම් ගන්න ඕන මේ බුද්ධ ඥාන පද හතර කියන්නේ නිකම් මේ වචන හතරක් විතරක් නෙමෙයි. මේ සංදේශේති කියන්නේ මේ ලෝභ දේශ මොහ මේ පැවැත්වට වට තුන හදන්න සමුදේ උපදින්න සම්බන්ධතාවයක් ඇති වෙන මේ පැවැත්ම මේ දුක් පැවැත්ම නිර්මාණය කරන්නේ ඔය ලෝභ දේශ මොහ තුන නිසා. ඒක තමයි සංදේශේති මේ සංදේශනා කළා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. සංමාදපේති දේශනා කළේ අලෝභ දේශ මොහ මේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් මිදී නිදහස් විය හැකි නිදහස් විය යුතුයි. ඒ සඳහා කළ යුතු දේ තමයි සම්මාදපේති ඔය සිල් සමාදන් වෙලා ඊට පස්සේ සං උච්ඡේදේති මේ රාග මුල දේශ මුල මෝහ මුල සහ මුලින්ම සදාටම කපා ඉවත් කිරීම සං උච්ඡේදේති. ඒ අනුව මගපල් ලැබලා ආර්යත්වයට අරහත් ත්වයට පත්වීම සම්පහන්සේති. මේක තමයි මේ ඥානිසෝනි බ්‍රාහ්මණයට පිලෝතික කිව්වෙත් බුදුහාමුදුරුවෝ පිලෝතික පරිබ්‍රාජකයටත් ඒ වගේම ඥානිසෝනි බ්‍රාහ්මණයටත් කිව්වේ. ඒ වගේම මිහිඳු හාමුදුරුවොත් මේ හෙළබීමට මේ මිහිඳු හාමුදුරුවෝ වැඩ හිටියේ රජගහනුවර රජගල ඔය අම්පාරේ රජගල එතන ඉඳන් අනුරාධපුරයට ඇවිල්ලා අනුරාධපුරයේ වාසී ජනතාවටත් මේ දේශනා කළ පළවෙනි සූත්‍රය මහා වංශයේ තියෙන හැටියට මේ චූලහත්තිපදෝමම් සූත්‍රය දේශනා කළ තියෙන සංදේශනාව වෙන මොකක්වත් නෙමෙයි. මේ සංදේශනාව දේශනා කළ සංවලින් මිදී නිදහස් වෙන හැටි සංඋච්ඡේදනය දේශනා කළා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අනුව අනුරාධපුරයේ ජනතාවත් බෞද්ධ වුණා කියන එක තමයි තියෙන්නේ. නැතුව මේ මිහිඳු හාමුදුරුවෝ කොහෙවත් ඉන්දියාවෙන් ආවේ නැහැ. ඉන්දියාවේ හිටියෙත් නැහැ. රජගහනුවර ඉඳලා අනුරාධපුරයට වැඩම කළා මේ කියන චූලහත්තිපදෝපම සූත්‍රයේ දේශනා කර බව මහා වංශයේ ඉතා පැහැදිලිව දේශනා පිළිවිලා තියෙනවා. ලිඛිතව තියෙනවා. නමුත් මේවා කාටවත් තේරුම් ගන්න බැරුව නොඑක ආකාරයට බැරදි මත කිව්වා. මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවෙන් ඉඳන් ආවා කියලා මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවෙන් ඉඳන් ආවේ නැහැ. ආවේ අනුරාධපුරයට රජගහනුවර ඉඳන්. ඒක තියෙනවා පැහැදිලිව. ජම්බුද්දීපා ඉදාගත්තා ලංකාපුර කියලා තියෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සංදේශේති සම්මාදපේති සමුච්ඡේදේති සංදේශනාව මේ සංදේශනාව පිළිබඳව මම දේශනා 20ක් 30ක් අන්තර්ජාලයට ඇතුල් කරලා තියෙනවා දේශනා කරලා තියෙනවා කාලයකට පෙර. ඉතින් ඒක නිසා නැවත ආයිත් මේ වෙසක් පොහොයට පස්සේ අද මේ සංදේශනාව මතු කළා දේශනා කරන්න අවශ්‍ය වුණේ නැවත මේ සංදේශනාව යටපත් කළා ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් දේවත්වය මතු කරන කාරණා මේ වෙසක් පොහොය දවස්වල හැම සංනිවේදන මාර්ගයකම හැම රූපවාහිනියකම හැම පන්සලකම හැම සංනිවේදන මාර්ගයකම මේ ලෝභයේ දේශය මතු කරලා කටයුතු කරනවා. ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් තමයි ඔක්කොම ව්‍යාපාර කරන්නේ. ඉතින් ඒක නිසා දැන් නැවතත් මේ ලංකාවේ ජනතාවට බෞද්ධයන්ට ලෝකේ ඉන්න සියලු තැන්වල මේ සංදේශනා කරලා සංදේශේති මේ ලෝභයේ දේශයේ මෝහය තමයි සංඋපදින හේතුව. මේ ලෝභයෙන් දේශයේ මෝහයෙන් මිදී නිදහස් වීම සම්මාදපේති මේ ලෝභ මුල දේශ මුල මෝහ මුල සදාටම සහ මුලින්ම කපා මිදී නිදහස් වෙන්නට අවශ්‍ය කරුණු කාරණා කටයුතු කිරීම තමයි මේ කළ යුත්තේ. ඒක නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන මේ චූලහත්තිපදෝපම සූත්‍රය තියෙන්නේ බොහොම ගැඹුරු ධර්මයක්. සංදේශේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති කියන
බුද්ධ ඥාන පද 4 මේකයි බුදුහාමුදුරන්ගේ ධම්මියා කතාවේ මේක යටපත් කළා වෙන ඔය සමාදන් කරෝති වල ගන්නොති තෙද ගන්නොති උද ගන්නොති කියලා පරිවර්තකයා ධර්මයක් නොදන්නා කාලෙක මේවා පරිවර්තනය කළා ඒ නිසා සංදේශනාවක් නැහැ සංවලින් මිදී නිදහස් වෙන ක්‍රමයක් නැහැ සංඋච්ඡේදනය කරන ක්‍රමයක් තේරුම් ගත්තේ නැහැ නිවන් දකින්න ක්‍රමයක් තේරුම් ගත්තේ නැහැ නිවන වැහුණා ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතු දහමක්